සියලුම දෙනාව channel එකට පිළිගන්නවා. මේ වගේ රූපයක් එකක් ඔයාගේ රැකියාවට අදාළව හදාගන්න හැටි මම අද කියලා දෙන්නම්. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වගේ ලස්සන ෆොටෝ එකක් ඔයාට හදාගන්න උපයෝගී කරගන්න වෙන්නේ ඔයාට ChatGPT කියන වෙබ්සයිට් එක. ඒ වගේම ඔයාට Gemini හරහාත් මේක කරගන්න පුළුවන්. හරි. ඉතින් මම ඔයාට මේ විදිහට හදාගන්නේ කොහොමද කියලා සරලව කියලා දෙන්නම්. ඉතින් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ChatGPT එකට ඔයාගේ Gmail එකෙන් log වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ prompt එක මෙතන copy කරලා paste කරාට පස්සේ තමයි ඔයාට මේ image එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කොට දෙනෙක්ගේ දැකලා තියෙනවා Facebook එකේ දාලා තියෙනවා ඒගොල්ලෝගේ වෘත්තියට අදාළ images නෙමෙයි ඒ උනාට එයාලගේ ෆොටෝ එක දාගෙන ඒ අදාළ image එක create කරගෙන තියෙනවා. ඉතින් තමන්ගේ වෘත්තියටම අදාළ ෆොටෝ එකක් image එකක් generate කරගන්න පුළුවන් විදිහක් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හරි. ඉතින් මගේ වීඩියෝ එක මුලින්ම ආගටම බලන්න skip කරන්න එපා කියලා මම ආරාධනා කරනවා. හරි. ඉතින් ඔයාලා මේක සිංහලෙන් කරගන්නත් පුළුවන් ඉංග්‍රීසියෙන් කරගන්නත් පුළුවන්. මම ඉංග්‍රීසි prompt එක මේකේ description box එකේ දාලා තියෙනවා. ඉතින් මේක කස්ටමයිස් කරගන්න විදිහ, ඒ කියන්නේ වෙනස් කරගන්න විදිහත් මම ඔයාලට කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ හදලා තියෙන prompt එකේ නම් මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද මේක හරි prompt එක නෙවෙයි. ඉතින් ගොඩ දෙනෙක් මම දැක්කා මේ වගේ හදාගෙන තියෙනවා. ඉතින් මේකත් ලස්සනයි. ඒ වුණාට ඔයාගේ job career එකට අදාළව ෆොටෝ එක හදාගන්න හැටි තමයි ඔයාට කියලා දෙන්න යන්නේ. මගේ job career එකට අදාළ නෙමෙයි මේ ෆොටෝ එක හදලා තියෙන්නේ Google Gemini එක. මොකද ඒකට අපි කලින් දීලා තියෙන data අනුව තමයි යාලා සරල අදහසක් අරගෙන අපේ job එක මේක වෙන්න ඇති කියලා ඒගොල්ලෝ නිර්මාණය කරලා දෙන්නේ අපේ ෆොටෝ එක. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා හරියටම. ඉතින් ඔයාට වෙනවා ChatGPT එකට ගිහිල්ලා මෙන්න මේ prompt එක දීලා ඔයාගේ job එකේ මොකද්ද detail එක කියලා දෙන්න. ඉතින් ගොඩ දෙනෙක්ට මේක සිංහලෙන් type කරගන්න තිබ්බොත් වඩාත් හොඳයි කියන අදහසේ ඉන්නවා වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ හැම දෙයක්ම මම අද වීඩියෝ එකේ කියලා දෙනවා. එකක්වත් skip කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා ඔයාලගෙන්. හරි. ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ඊටාම පැහැදිලි පින්තූරයක් මෙතනට අප්ලෝඩ් කරලා මම දීලා තියෙන prompt එක description box එකේ prompt එකක් දීලා තියෙනවා. ඒක ඔයාගේ ChatGPT එකට දෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාට එන්නේ මම දීලා තියෙන details අනුව තමයි එයා හදන්නේ. ඒ හින්දා ඒ විදිහටම දෙන්න එපා. ඔයාට ඒක කස්ටමයිස් කරගන්න විදිහ තමයි මම ඔයාට මුලින්ම කියලා දෙන්නේ. හරි. ඉතින් මම දීලා තියෙන prompt එකට අමතරව ඔයා මේ ටික type කරගන්න ඕනේ. ඉතින් මම දාන්නේ මෙතන my job is Dr. Anna YouTuber please use attach photo කියලා තමයි මම දාන්නේ. ඉතින් මම කියන්නේ මෙතන මම දොස්තරවරියක් ඒ වගේම මම YouTuber කෙනෙක් කියලා තමයි කියන්නේ. බලමු අපි මෙයා කොහොමද අපේ image එක හදලා දෙන්නේ කියලා. ඉතින් ඔයාට ඉංග්‍රීසියෙන් type කරගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් ChatGPT එකට මේක සිංහලෙන් ලබා දෙන්න. මොකද ChatGPT Gemini කියන වෙබ්සයිට් දෙකම සිංහල සපෝට් කරනවා ඉතාම හොඳින්. ඉතින් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. අපි බලමු කොහොමද මෙයා මේක කරන්න කියලා. ඉතින් Google Gemini හරි. ඔයා මුලින්ම Google Gemini එකට යන්න. ඊට පස්සේ ඔයාගේ Gmail එක දීලා ඔයා login වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා ගාව තියෙන ඉතා පැහැදිලි රූපයක් මේ Google Gemini එකට අප්ලෝඩ් කරගන්න ප්ලස් මාක් එක දාලා ඊට පස්සේ thinking mode එක තමයි මෙතනදී දාන්න ඕන pro mode එක නෙමෙයි. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ prompt එක මෙතනට ලබා දෙන්න. ඉතින් prompt එක ලබා දුන්නට පස්සේ යා හදලා දෙන image එක බලමු අපි කොහොමද කියලා. ඒ වගේම ChatGPT එකෙන් ලබා දෙන image එකත් අතර තියෙන වෙනස්කම් ඔයාට ඊටාම පහසුවෙන් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙතනදී රෙකමන්ඩ් කරන්නේ ChatGPT එකේ ලබා දෙන රූපේ ලබා ගන්න කියලා. මොකද මේ විදිහට තමයි Google Gemini එක මට එකම prompt එකට ලබා දුන්නේ. ඉතින් මේ prompt එක තමයි මම ඔයාලට ලබා දෙන description box එකේ. ඉතින් එතන තියෙනවා doctor කියලා. ඉතින් ඒ වගේම තියෙනවා YouTuber කියලා. ඉතින් ඔයාට YouTuber කෙනෙකුත් නෙමෙයි නම් ඔයා doctor කෙනෙකුත් නෙමෙයි නම් ඔයාට අදාළ වෘත්තිය තමයි එතන type කරගන්න ඕනේ. ඉතින් අපි හිතමු ඔයා පෙදරේරුවෙක් කියලා. එතකොට ඔයා ડોක්ටර් වෙනුවට එතන පෙදරේරු වෙක් කියලා එතන සඳහන් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මට ChatGPT එකෙන් ලබා දීපු prompt එකට අදාළව
ආපු ඉමේජ් එක. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එක තවත් කස්ටමයිස් කරපු හැටි තමයි මේ ඔයාලට පේන තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලටත් හදාගන්න පුළුවන්. මන් දීපු ප්‍රොම්ප්ට් එකම වෙනස් කරලා හදාගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ පරණ වීඩියෝ ඔයාලට වැදගත් වෙයි ඒවත් බලන්න කියලා මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. ඉතින් එකම ප්‍රොම්ප්ට් එක Google Gemini සහ ChatGPT වලින් රිසල්ට් ලබා දීපු ආකාරය තමයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් මම ඊට දවස් කිහිපයකට පෙර දාලා තියෙනවා පෝස්ට් එකක්. ඒ පෝස්ට් එකේ තියෙනවා ප්‍රොම්ප්ට් එකක්. ඒ ප්‍රොම්ප්ට් එක අරගෙන ඔයාලට ඒ විදිහට ඉමේජ් එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා කැමති විදිහකට හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකට යටින් දාලා තියෙන ප්‍රොම්ප්ට් එකත් මම ඔයාලට දාන්නම්. ඉතින් ඒ ප්‍රොම්ප්ට් දෙකම ඔයා යූස් කරලා ඔයාගේ ජොබ් එකට අදාළව ප්‍රොම්ප්ට් එක නිර්මාණය කරගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික්